දැන් අපේ පළවෙනි පාඩම එහෙම නැත්නම් ඉතිහාසය ඉගෙන ගත්තී අපිට අනිවාර්යයෙන්ම ඕන පාඩමක් තමයි. ඒ කියන්නේ ඉතිහාසය අනෙකුත් පාඩ ඉතිහාසයේ සිලබස් එකේ තියෙන අනෙක් සියලුම පාඩම් ලංකා ඉතිහාසය වෙන්න පුළුවන්, යුරෝපා වෙන්න පුළුවන්, ඉන්දිය වෙන්න පුළුවන්, නූතන වෙන්න පුළුවන්. මේ ඕනම පාඩමක් අපිට පහසුවෙන් අවබෝධ කරගන්න සහ ඒ අනෙක් පාඩම් විතර ගමන් කරන්න. මේ පාඩම් අධ්‍යයනය කරන්න එහෙම නැත්නම් අනෙක් පාඩම් ගැන අපිට ඒ පාඩම් ඔස්සේ ඉස්සරහට යන්න අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කොටසක් තියෙනවා. ඒ කොටස ඒ පාඩම එහෙම නැත්නම් ඒ ඒකකය ගැන දන්නේ නැතුව ඒක ගැන අවබෝධයක් නැතුව අපේ ඉතිහාසය ඉගෙන ගන්න බෑ සාමාන්‍යම දේ. ඒතකොට ඒ තමයි මූලාශ්‍රය කියලා කියන්නේ. හරියට මම තේරවසා පැහැදිලි වෙනවද? දැන් හරි. එතකොට අපි මොකක්ද කිව්වේ මේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී මුලින්ම අවබෝධ කරගන්න ඕනේ මේ මූලාශ්‍රය කියන්නේ මොකක්ද කියන එක ගැන. එතකොට මොකක්ද අතරම නිර්වචනය ගත්තොත් මූලාශ්‍රය කියලා කියන්නේ මොකක්ද? මොකක්ද මේ මූලාශ්‍රය කියලා කියන්නේ? මූලාශ්‍රය කියලා කියන්නේ මූලාශ්‍රය කියලා කියන්නේ ඉතිහාසයේ කියන විෂය ඇතුළේ තියෙන දේවල් වලින් ඉතිහාස විෂයයේ අන්තර්ගතයේ කියලා අන්තර්ගතයේ තියෙන සිද්ධි ඒ සිද්ධි එළවෙන ඉතිහාසයේ අපි අධ්‍යයනය කරන ඔබ විශ්ල කරනවානේ. අන්න ඒවා අපි සපයන්නේ මූලාශ්‍රයක් මගින්. ඉතිහාසයේ විෂයේ අන්තර්ගතයේ ගොඩනැගෙන මූලාශ්‍රය ඔස්සේ. ඒ කියන්නේ සරලව කිව්වොත් ඉතිහාසයේ ඇතුලේ තියෙන සියලුම විස්තර අපි සපයන්නේ මූලාශ්‍රය මගින්. ඉතිහාසය අධ්‍යයනය කිරීමේ මූලික පදනම තමයි මූලාශ්‍රය කියලා කියන්නේ. පදනම කියන්නේ ෆවුන්ඩේෂන් මූලාශ්‍රය. මූලාශ්‍රය නැතුව අපිට ඉතිහාස දැනුමක් ගොඩනගා ගන්න හැකියාවක් නැහැ. ඉතිහාසයේ තියෙන තොරතුරු වෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් අපිට සපයා ගන්න හැකියාවක් නැහැ මූලාශ්‍රය නැහැ. ඒ නිසා එක පැත්තකින් මූලාශ්‍රය ඔස්සේ තමයි අපි මේ ඉතිහාසය දැනුම ගවේෂණය කරනවා කියලා කියන්නේ. ඒක මූලාශ්‍රයේ නැවත සකල කළ ඉතිහාසය දැනුම හොයා ගන්න මූලිකව පදනම තමයි දැන් ගවේෂණය කරන දැන් හොයා ගන්න මූලික පදනම මූලාශ්‍රය කියලා කියන්නේ. මූලාශ්‍රය කොටස් පදක් දෙකක් තියෙනවා. මොනවද දෙක? මූලාශ්‍රය කොටස් දෙකකට බෙදෙනවා. ලාශ්‍රය එක තමයි සාහිත්‍යය. අනෙක් පැත්ත තමයි පුරාණ විද්‍යාව. හරියට මූලාශ්‍රය වර්ග දෙකක්. සාහිත්‍ය මූලාශ්‍රය සහ පුරාණ විද්‍යාත්මක මූලාශ්‍රය. එතකොට සාහිත්‍ය මූලාශ්‍රය වලිනුයි පුරාණ විද්‍යාත්මක මූලාශ්‍රය වලිනුයි තමයි අපි ප්‍රධාන වශයෙන් කියන්නේ දෙක වශයෙන් ඉතිහාස දැනුම හොයාගන්නේ මේ මූලාශ්‍රය දෙකේ. මූලාශ්‍රය කියලා කියන්නේ දැනුම හොයාගන්න පාඩම් දේවල්. දැනුම හොයාගන්න මොනවද දේවල් මූලාශ්‍රය. මේ මූලාශ්‍රය ඒ විදිහට මූලාශ්‍රය වර්ග දෙකකට වෙනස් සාහිත්‍ය පුරාණ විද්‍යාව. මොනවද මේ සාහිත්‍ය පුරාණ විද්‍යාව කියලා කියන්නේ සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ මොකක්ද? සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ මොනවද සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ? මොනවද? සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ මෙච්චර මේ සරලව අවබෝධ කරගන්න මේ කටපාඩම් කරගන්න නෙමෙයි කියන්නේ අවබෝධ කරගන්න මේ අවබෝධ නැතුව අපි ඉස්සරහට යන්න බෑ. ඉතිහාසය ගැන අපිට මෙතනින් එහාට පාඩම මේ මූලාශ්‍රය ගැන අවබෝධ නැතුව අවබෝධ කරගන්න බෑ. ඒ නිසා කටපාඩම් කරනවා නෙමෙයි මේක අවබෝධ කරගන්න ඕනේ. මොකක්ද මේ වෙන්නේ කියන්නේ? සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ මොනවද? සාහිත්‍ය මූලාශ්‍රයේ කොහොමද අපි ඉතිහාස දැනුම හොයාගන්නේ? මොනවද සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ?
සෞඛ්‍ය විද්‍යාලය මූලාශ්‍ර කියලා කියන්නේ මොකක්ද මේ දෙකේ වෙනස? කියන්න පුළුවන් මොනවද කරේ අවබෝධයක් තියෙනවා. විද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ අභිලේඛන ශිල්ප ඒ කාසි මූර්ති චිත්‍ර ඔව්. සාහිත්‍ය කියන්නේ අර දීපවංශයේ මහා වංශයේ ඒ වාක්‍යයේ උදාහරණ මම හරියට මොනවද කියලා. වාක්‍යයේ උදාහරණ ගන්න. මම හරියට මොනවද? සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොකක්ද අවබෝධ? දැන් අපි අහනවා ගියා කියලා කියන්නේ මොකක්ද? අපිට කියනවා තට්ටු තනි තට්ටුයි කියනවා. තට්ටු දෙකේ කියනවා. දැන් මූගත කියනවා. පොළොය යටියට කියනවා. මොනවා හරි උදාහරණයක් අපි නිර්වචනයක් දුන්නොත් අපි කටපාඩම් කරලා කවදාවත් ගියා කියලා කියන්නේ කවදාවත් ගියා දැකලා මිනිස්සෙක් අපි ගියා කියන්නේ මොකක්ද? එතකොට කටපාඩම් කරගෙන අපි දෙයකට උත්තර දෙන්නේ මෙතනත් අපි පිළිගන්න. අත්දැකීම් මතද දෙන්නේ. ඒ කියන්නේ කටපාඩම් කරනවා කියන එක යන්න එපා. ඒක සම්පූර්ණ වැඩ. ඒක තමයි ඒ ඉතිහාසයේ හෝ මේ ආර්ට් සබ්ජෙක්ට් එකේ දෙන්න අපේ මානව ශාස්ත්‍ර විෂයයන් ඉගෙන ගන්න යද්දී කරන ලොකුම අවුල කටපාඩම් කරන්න එපා. කටපාඩම් කරන්න අවබෝධ කරගත්තට පස්සේ හැබැයි අවබෝධය නැතුව කටපාඩම් කරගන්නවා කියන්නේ නිකන් ඒක කටපාඩම් දැනුම විතරයි. කට ඒක මගේ තියෙන විතර කටපාඩම් මගේ ආවතක වෙලා ගියාම මේ බුද්ධම ඔළුවේ නැහැ. දැන් සාකච්ඡා කියන්නේ ගියා කියන උදාහරණයක් අපි ගියා කියන්නේ මොකක්ද කියලා විවචනය කරගන්න කියන එක අහනවා. නැත්නම් ගියා කියන්නේ මොකක්ද කියලා කියන්න. එතකොට අපි මේ වගේ දෙයකට කතා දෙන්නේ නැත්නම් අපේ අහනවා ඒක සංකීර්ණ මට්ටමක කියද්දිම රාජ්‍ය කියන්නේ මොකක්ද? රටා කියන්නේ ආණ්ඩුව කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් සමාජය කියන්නේ මොකක්ද? මේ වගේ දේවල් අපිට විවචනය දෙන්නේ කියලා කටපාඩම් කරලා නිර්වචන දීලා දැන් අපි සාමාන්‍යයෙන් මේ විෂයයන් එක්ක තියෙන දැනුම තමයි දෙන්නේ ඕනේ. නැත්නම් අපි තුල තියෙන අවබෝධය. ඒ වගේම ඉතිහාසයේ ශික්ෂණය කරන එක අපි කවදාවත් සාහිත්‍ය මූලාශ්‍ර මොනවද? සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මම දන්නේ මොකුත්. ඉතිහාස ඉගෙන ගන්න කෙනෙක් නේද? නැත්නම් සාහිත්‍ය මූලාශ්‍ර කියලා අපි කියනකොට අපි මොකක්ද කියන්නේ? කටපාඩම් කරගෙන උත්තර ගන්න එපා. එහෙම කටපාඩම් කරගත්තොත් ඒක සැහැර අමාරුයි කියන්නේ. ආයාසකයි ඒක ඔළුවේ තියාගන්න අපි විනිසකාරී කියන්නේ කටපාඩම් කියලා කියන්නේ මතකේ අමාරු තියාගන්න. එහෙම කටපාඩම් කරලා තියාගන්න කොටස් තියෙනවා නම් මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. ඒකට මම ටිකක් වෙලා කියන්නේ පැරණි කාලයේ මොකක්ද? පැරණි කාලයේ ලියන කාලපල ඔව් ග්‍රන්ථ හෝ ලේඛන ඔව් ඒකට ඒක නිර්වචනයන්නේ හරියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ මේක නිකන් ලියපු දෙයක්. සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ ලිඛිත දෙයක්. ලිඛිතයි. හැබැයි ලිඛිත වෙලා තියෙන්නේ ලියලා තියෙන්නේ පොළවල පොත්වල ලිපිද්‍රව්‍යවල පොතක අපි එකට වෙන පුලක් අපිට ඔළුවේ මැවෙන පොත්වල ලිපිද්‍රව්‍යවල ඒ කියන්නේ සරලව කිව්වොත් මුදු ලිපිද්‍රව්‍ය කියලා පුලක දාන්න ඕන ෆයිල් කවක පොත් ඇතුලේ තියෙන පොළ වෙනම ඒවා පොත් අපිට විවිධ වාක්‍ය වලට ගන්න පුළුවන් නවකතා කෙටකතා ඊට පස්සේ දින පොත් ඒ ලිඛිත මේ මට්ටමේ තියෙන අද ලිපිද්‍රව්‍යත් එක්ක බැඳුණු කුලකයක් අපිට ඔළුවේ දෙනවනේ. ඒ කියන්නේ ඒවා අපි කියන්නේ සාහිත්‍ය කියන එක ලිඛිතයි. හැබැයි ලිඛිත කියන පදනමට තියෙන ප්‍රධාන නිර්ණායකයක් තමයි මුදු. කියන්නේ ලිපිද්‍රව්‍ය පොත්පත් එක්ක බැඳුණු ලේඛන. ලිපිද්‍රව්‍ය පොත්පත් එක්ක බැඳුණු ලේඛන සාහිත්‍ය කියලා කියන්නේ. සරලව මේ පොතක් වෙන්න ඕන. එහෙම නැත්නම් පැරණි ඉස්කෝල පොතක් වෙන්න ඕන. එහෙම නැත්නම් කවුරුත් පෞද්ගලික දින පොතක් වෙන්න ඕන. ලිඛිතයි. හැබැයි මුදු මතු පිටට මම කියන්නේ ලිපිද්‍රව්‍ය පොත්පත් එක්ක බැඳුණු ඒක තමයි සාහිත්‍ය කියලා කියන්නේ.
පුරාවිද්‍යාත්මක කියලා කියන්නේ මොනවද? එතකොට ඒක සාහිත්‍ය කියන්නේ මොනවද? ඒක ඉතිහාසය ඇතුළට ඇවිල්ලා තියෙන භාවිතාවකට අපිට තව දීර්ඝව කතා කරන්න පුළුවන්. දීර්ඝවචනය තව පළල් කරගන්න පුළුවන්. සරල අවබෝධයෙන් සාහිත්‍ය කියලා කියන්නේ උන දාගන්න ලිඛිත කියන එක. ලිඛිත බොහෝ වෙලාවට පොත්පත් තමයි එතන ඔබට ඒක පොත්පත් ලිඛිත කියන එක. ලිඛිත ලේඛන වාර්තා ග්‍රන්ථ කෘති ඔක තමයි සාහිත්‍යය. හැබැයි ගණකම් අපිට ලියුම අපිට ඉඳ ගන්න නැහැ. ඒක තමයි නිර්ණායක පළවෙනි ලිඛිත. ලිඛිත වෙලා තියෙන්නේ. අර මෘදු ලේඛනයේ ස්වභාවය ලිඛිත භාවය තමයි කතා කරන්නේ. ලේඛන එක බැඳුණු ලිඛිත බව. ඒ කියන එක පැහැදිලිද? පොතක ලියව පැරණි යුගයේ ඉතිහාසඥයෙක් එහෙම නැත්නම් පැරණි නිවේදයි මුමනෝ මිනිසෙක් පුස්කොළවල තමයි යමක් සටහන් කරනවා. එතකොට ඒක මොකක්ද? සාහිත්‍ය පුරාණයි. ලංකාවට ආපු ජෝන් ඩොයිලි එම්ම රොබර්ට් නොක්ස් වගේ විදේශියෝ තමන්ගේ දිනපොත් සටහන් වල විශේෂ කරලා තියෙන පැරණි සමාජයයි දේශපාලන ආර්ථික වශයෙන් වැදගත් තොරතුරු ඒ වෙද්දී හම්බ වෙනවා. පෞද්ගලික විස්තරات එක්ක. එතකොට ඒක ලිඛිතයි. අර ලේඛන මේ භාවයේ තියෙන පොත්පත් එක්ක බැඳුණු. පැහැදිලි බමුණට කියන්නේ ඒක විශේෂම ගන්න නොදු. නොදු මත පිටක් මත තමයි ලියලා තියෙන්නේ. කියන්නේ දුමත් මත දැක්කලා කියන්නේ පොත්පත් විභව වාර්තා ඔක්කොම එකතු කරලා අපිට දෙන්නේ ගණකම් මත පිට කියන එක දෙන්නේ නැහැ. ගණකම් මත පිට කියන්නේ කතා කරන්නේ පස්ස බලන්න. සාකච්ඡාවලදී ලිඛිතයි. පොත්පත් විභව වාර්තා එක්ක බැඳුණු ලිඛිත භාවය තමයි කතා කරන්නේ. සාහිත්‍ය මූලාශ්‍රයට පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා සංකීර්ණයි. මේක වඩා පුළුල්. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියන්නේ මොකක්ද? මොකක්ද පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියන්නේ? ඒක කතන්දරේ මොකක්ද? පුරාවිද්‍යාත්මක කැණීම් හා පර්යේෂණ මගින් සොයාගෙන තිබෙන විවිධ පුරාවිද්‍යාත්මක කැණීම් පර්යේෂණ මගින් තමයි ගොඩක් වෙලාවට 75කට වඩා නිසාලවල ගත්තේ 100ට ගණන් අපිට කියන්න බෑ. මේ සෑහෙන ප්‍රමාණයක් කැණීම් පර්යේෂණ වලින් තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය අනාවරණය කරගන්නේ. එතකොට ඒක සාහිත්‍යයේ මේ මූලාශ්‍රවල තියෙන ලිඛිත ස්වරූපේ අපිට පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයට හොයාගන්න බෑ. මෘදු ඒක ගණකම් නොවන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලදී. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලදී ලේඛන තියෙනවා. ඒ ලේඛන මේක ඇක්සස් එක කොහොමද කියලා බලන්න. හැබැයි ලේඛන විතරක් නෙමෙයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලදී තියෙන්නේ. පුරාවිද්‍යාත්මක කැණීම් පර්යේෂණ මගින් බොහෝ වෙලාවට වැඩි කරගන්න. අනාවරණය කරගන්න බොහෝ වෙලාවට භෞතිකමය ස්වභාවයක් තියෙන වස්තුන් තමයි සාමාන්‍ය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා කියන්නේ. එතකොට ප්‍රශ්නේ මේ කොහේ පොළොව වහලා කැඩලා පර්යේෂණ කරලා ඉගෙන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය හම්බෙන්නේ. ඒකත් අපිට ඔළුවේ කටපාඩම් කරලා හදාගන්න ගන්න. ඒකත් සම්පූර්ණ 100% නෙමෙයි. පරිශන කරලා ඉන්නේ කැනඩා කියන්නේ ආයනයක් හදාගන්නවා නෙමෙයි හැම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක්ම හම්බෙන්නේ. එයා කටපාඩම් කරලා තමයි ඒක තමයි කියවෙන්නේ. ලියද්දි ලියනවා මේකම ලියන්නේ. ඒක පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් ඇත්තටම ඒ විදිහට තමයි හම්බෙන්නේ. ඔව්ද නැද්ද? ඒ කියන්නේ සෑහෙන මට්ටමේ ලොකු පරිශ්‍රණයක් කරලා කැඩීමක් කරලා ඔය හාරලා දාගිය මහන්සියෙන් එහෙම එකපාරට පේන දෙයක් විතරමද කියනවා එක. නෑනේ කාසි වලින් අගලේගෙන නටබුන් වලින් එහෙම ඒවත් අපිට කියන්න පුළුවන් නේ යම් සමාජයක පොළොවේ වැහිලා තියෙනවා වගේ කතාවක්. ඔව් සමාජ සෙල්ලෙලි එහෙම මේ අනාවරණය කරගන්න ලොකු ආයසයක් ගන්න ඕනේ. ගොඩක් වෙලාවට පන්සල් වල එහෙම ඒ විදිහට සෑහෙන කාලයක් එක දිගට අඛණ්ඩව ආරක්ෂාව සෙල්ලෙලි තියෙනවා. ඊට වඩා ගත්තොත් පන්සල් කියන්නේ මොනවද?
පන්සල් කියනකොට කවුද ගහන්නේ? ඔය රජමහා විහාර ගත්තාම මේ වගේ පුරා විද්‍යාත්මක භාග සෑහෙන වැඩි. ඒක පන්සලක් ඇතුලේ තියෙන බොහෝ දේවල් පුරාවස්තු. විහාර ගෙවල් වල තියෙන චිත්‍රවල ඉඳලා වෙනත් ආගමික වස්තු මල්ලාසක වෙන්න පුළුවන්, එදා වෙන්න පුළුවන්. ඉතින් ඒ පුරාවස්තු දේවල් මේ මුතුන් විවාහලා තියෙන සෑහෙන ආකාරයක පන්සලේ තිබුණේ ඒවා ඉතින්. එහෙම ආරක්ෂා දාපුවත් එද මිනිස්සු ගාව පරම්පරාවෙන් ආපු කඩු වගේ දේවල්, කස්සාන කඩු වගේ දේවල්, එදා වගේ දේවල්, අතරම් ආභරණ වගේ දේවල් මිනිස්සු පරම්පරාවෙන් අරගෙන ආපුවත් හවඩි වගේ ඒවා. ඒවා පුරා විද්‍යාඥයෝ හොයාගත්තේ නේද? ඒකයි කටපාඩම් කරනවා කියන තේරුම නැහැ. තාර්ක නැහැ. කටපාඩම්ට අවබෝධයක් නැහැ. මේ මොකක්ද? මේ කියන්නේ මොකක්ද? යන්නේ මොකක්ද? කියන්නේ මොකක්ද කියන එක ගැන අපිට ඔය චිත්‍රයක් දැක්කම සරලව මට දැන් ඔය කටපාඩම්ට මතක නැහැ. මගේ අවබෝධය තමයි මම කතා කරන්නේ කියන්නේ. මම මෙච්චර කාලේ විශේෂ උගන්වලා මට අවබෝධයක් තියෙනවා. ඒ නිමිත්තම මම කතා කරන්නේ. ඒක තමයි ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕන විදිහට නිර්වචනයට කතා කරන්න පුළුවන්. නිර්වචන පාඩම් කරන්න පුළුවන්. හැබැයි අවබෝධය තියෙන කටපාඩම් කරන්න එපා කියන්නේ ඒක. එතකොට මේ විදිහට කැණීම් පරිශන මගින් හෝ වෙනත් ආකාරයකට හොයාගන්න පොඩි විද්‍යාත්මක ගුණාංශ වර්ග කිහිපයක් තියෙනවා. මුලකයක් තියෙනවා. සාහිත්‍ය බෙදෙලොත් සාහිත්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සාහිත්‍ය කොටස් දෙක තමයි දේශීය විදේශීය. ඔව් දේශීය සහ විදේශීය. ඒ කියන්නේ දැන් මේ සාමාන්‍ය විනාශ සම්බන්ධ එකක් අපේ රටට ඇතුළේ වෙන දේශීය. අපේ රටින් පරිබාහිර වෙනවා විදේශීය. මේ හැම දෙයක්ම ලංකාවේ ඉතිහාසයට සම්බන්ධ කියන පදනම අපි බෙදලා ඔය කියන ගාමිණියගේ මොනවා කියන්නේ පරිශේෂණ වෙනත් ආකාරයකට අපට හම්බෙන්නේ. පුරාවිද්‍යාත්මක ගුණාංශවලට කුලකයක් මේ සංකීර්ණ වර්ගයකට තියෙනවා. සංකීර්ණ කියන සාරල සංකීර්ණ කියන ඊට වඩා සාපේක්ෂව සංකීර්ණ නැහැ. ඒසි. පුරාවිද්‍යාත්මක ගුණාංශවලට හම්බෙන්නේ සුලභ දේ තමයි වැඩිපුරම අපිට අපේ කතාබහවල ලක්ෂණ අපිට දකින්න පිළිවෙල තියෙන පළවෙනි කුලකයේ පළවෙනි දේ තමයි මොනවා? මේ කියපු පුරාවිද්‍යාත්මක ස්වභාවයෙන් මොනවා මේ සාහිත්‍ය කියලා කියන්නේ ලිඛිත මම කිව්වා ඒක දුදු ගුණයක් තමයි තියෙන්නේ. ලිපි ලේඛන පොත්පත් වාර්තා කර බැඳුණු ලේඛන. ඊ විදිහම ලේඛන ටිකක් අපිට පුරාවිද්‍යාව පැත්තෙන් හම්බ වෙනවා. ඒක තමයි අන්තිම ප්‍රභේදය. ඒවට නම් මම කියන්නේ මොනවද? අභිලේඛන. අභිලේඛන. දැන් මොනවද කාරණේ? මේ ලේඛන මොකක්ද වෙනස කියලා අපි අවබෝධ කරගන්න. ඒකට අපි එමු. අභිලේඛන කියන්නේ පුරාවිද්‍යාත්මක පැත්තේ ලේඛන. ඊට පස්සේ මොනවද? ආසික කියන්නේ වෙනම විද්‍යාවක නානගික විද්‍යාව මානසික කියලා ආසික වල දුරගන්න කියන ආසික පිළිබඳ අධ්‍යයනය කරන පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රය තමයි නානගික විද්‍යාව ක්ෂේත්‍රය. අභිලේඛන ලේඛන නනොත් ආසික නෝන තව මොනවද තියෙන්නේ පුරාවිද්‍යාව? මූර්ති. ඔව් ඒකට මොනවද ये दो कैटेगरी में යනවා. ඊට අමතරව තව පුරාවස්තු. ඔව් පුරාවස්තු හරි. තව මොනවද? තාන්තික නටන සහ පුරාවස්තු අතර මොකක්ද වෙනස?
කීක මූර්ති කියන්නේ. කීක මූර්ති කියන්නේ. දැන් පොඩ්ඩක් මතක් කරගන්න මේ මොකටද මේ වාක්‍ය කියන්නේ හදා ඒක ආයෙත් වෙන්නත් පුළුවන්. දැන් මේ මොකටද කරන්නේ මේ මොකටද මේ බෙදාගෙන මොනවද මේක සම්බන්ධ වැදගත් කොටක් මේ ඒ කියන්නේ එළිය අපි මෙහෙම බෙදාගෙන මොකක්ද සම්බන්ධ මොකටද අපිට ඕනේ මෙහෙම බෙදාගන්නේ මේවා වලින් මොනවද අපිට මොකක්ද වැදගත් මොකක්ද දැන් ඒක ඔළුවේ කියන්නේ මොකක්ද හේතු දැන් අපි මොකටද මූලාශ්‍ර පාඩම මෙච්චර ඉගෙන ගන්න මොකක්ද හේතු මේ දේවල් මොකටද වැදගත් මොනවද වැදගත් මේ දේවල් අපි දැන් ඉගෙන ගන්න මොනවටද ඉතිහාසයේ ඇතුලේ තියෙන දැනුම හොයාගන්න ඉතිහාසයේ ගවේෂණය කරන්නේ මෙන්න මේ තුලේ. ඒක ඉතිහාසයේ ඇතුලේ තියෙන සියලුම විස්තර කරන හම්බෙන්නේ මේ තුලේ. ඉතිහාසය ඇතුලේ මොකක්ද සිදුවීමක් මහින්දාගෙන මෙලිහාමතෝ ලංකාවට දහම රැකගෙන වැඩ කරනවා. ඒක කොහෙද හම්බෙන්නේ ඉතිහාසය ඇතුලේ? මොනවාගේ හම්බෙන්නේ? YouTube එකම කරලා ඉගෙන කියන්නේ කොහෙන්ද අපිට හම්බෙන්නේ ඉතිහාසය? මොනවද හම්බෙන්නේ? එහෙනම් ඒක ඉතිහාසය ඇතුලේ ඕනම සිද්ධියක් ගන්නකො ඕනම පුද්ගලික චරිතයක් ගන්නකො ඉතිහාසය ඇතුලේ ඕනම දෙයක් ගන්න හැමදේම අපිට හම්බෙන්නේ මෙතන නේද කියලා කියන්නේ. ඒ හැමදේම අපිට හම්බෙන්නේ කොතනද? ඒ මූලාශ්‍ර වලින් තමයි අපිට හම්බෙන්නේ. මූලාශ්‍ර කියනකොට අපිට කිසි දෙයක් හොයාගන්න බෑ. ඒ උදාහරණයක් විදිහට ගත්තොත් මහින්දාගමනේ අපිට හම්බෙනවා. පොතක් විදිහට ගත්තොත් සාහිත්‍ය මූලාශ්‍ර වල දේශීය මූලාශ්‍රයට වංශකතාවල ප්‍රධාන මහා වංශ. ඒ කතාව පුරා විද්‍යාත්මකව තාවකට පිළිලෙක දෙලිලියුනේ. වරදගල ශිලාලේඛන වගේ සිද්ධිවලින් මේ කතාව අපිට හම්බෙනවා. දුටුගැමුණු ගැන මහා වංශයේ විස්තර කරන දුටුගැමුණු ගැන සිද්ධියක් අපට හම්බෙනවා. ප්‍රධාන වශයෙන් කාලවල කියන. උඩ මේ දේවල් වලින් තමයි ඉතිහාසය දැනුම ගොඩනගන්නේ. මූලාශ්‍රයේ තොරව අපිට ඉතිහාසය දැනුම ගොඩනගන්න බැහැ කියන එක පැහැදිලිද? ඒ ඉතිහාසය හදාගත්තා මෙන්න මේ වගේ කියන පැහැදිලිද? දෙකීත මාම එන්නේ එහෙමද? හරිනේ එතකොට ඔය කියන එක පැහැදිලි නැත්නම් පැහැදිලි නැත්නම් අවුල් පැහැදිලිද? හරිනේ එතකොට සාහිත්‍ය මූලාශ්‍රය ගන්න දේශීය විදේශීය කියන පුරා විද්‍යාත්මක කරලා ඉන්නේ මේක තමයි පුරා විද්‍යාත්මක පැත්තේ වාක්‍ය කියන්නේ මේක කීයක් තියෙන එකයි තමයි 4.70ක් තියෙනවා. සාහිත්‍ය මූලාශ්‍රය දේශීය මූලාශ්‍රය කියන මූලාශ්‍රය දෙකක් අහනවා ප්‍රධාන වාක්‍ය කීපයක්. ඒ කියන්නේ ලංකාව ඇතුළේ ලියපු ප්‍රධාන ඉතිහාස ඉගෙන ගන්න සාහිත්‍ය මූලාශ්‍රය මොනවද කියන එක මම කතා කරන්නේ. මොනවද? ඉතිහාස ඉගෙන ගන්න භාවිත පොත්පත් මොනවද කියන්නේ ලිඛිත මූලාශ්‍රය මොනවද කියන මොනවද ප්‍රධාන
මොනවද තියෙන්නේ? වංශක බලන්න ධර්ම සංදේශ කාව්‍ය වංශ කතා. මේ සයන් කියන්නේ වංශ කතා. ඊට පස්සේ අපි හඳුන්වන්නේ වංශ කතා කියන්නේ වංශ කතා කියන්නේ ඉතිහාසයේ අධ්‍යයනය කිරීම සඳහා ඉතිහාසයේ රචනා කිරීම සඳහා තමයි වංශ කතා ලියන්නේ. ආගමික වශයෙන් දැනගත් විශේෂ ධාතුන් වහන්සේලා ගැන පාරම්පරිකව සපයගත්ත කතා ඇතුළත් කරලා බෝධි වංශය, ලලාට ධාතු වංශය වගේ වංශ කතා ලියනවා. දළදා වංශය ඒ වගේ. යසස් මහා වංශය ගත්තහම දදාශී මහා වංශය ඇතුළේ වංශ පෙළපත් පිළිබඳ විස්තර කරලා දෙනවා වගේම දක්කන් රාජාවලියේ විස්තර කරලා දෙනවා වගේම ආගමික වශයෙන් මහා විහාරයේ විකාශනය ගැන සඳහන් කරලා තියෙනවා. මහා විහාරයේ ප්‍රධාන විහාරයේ ඉතිහාසය ගැන මහා වංශය කියලා කියනවා. ඒතර වංශ කතා ප්‍රධානශීලී ආගමික ආගමනෝ ප්‍රධාන කොට කියලා තමයි ලියලා තියෙන්නේ. ඒ තුලින් ඒ කියන්නේ ආගමික සහ දේශපාලන ආගමික ප්‍රධාන කොට කියන්නේ වංශ කතාව, වංශී කතාව. ඒ ඉතිහාස කතාව ලියන්න තමයි වංශ කතා රචනා වෙන්නේ. ඒක තමයි එක ඉතිහාසී අධ්‍යයනය කරගන්න අපිට මූලිකව සපයන්න ගන්නවා මූලිකව හම්බෙන්නේ වංශ කතා. හේතුව ඇයි වංශ කතා ඇතුළේ තියෙන පරම්පරාගත කතා. වංශ කතාවට ප්‍රශ්න අහන්න වෙනවා. මේ වංශ කතාවදී මොකටද තුතියකට මේ තුතියක් ඇතුළේ තියෙන විශේෂ වඩා දීර්ඝව දක්වන්න ලියන මූලාශ්‍ර වාක්‍යයක් තියෙනවා. ඒකට අටුවාව ටිකක්. උදාහරණයක් විදිහට වංශ කතාවක් වුණත් උදාහරණයක් ඇතුළේ කරගත්තේ මහා වංශය ගත්තේ මහා වංශයේ ඇතුළේ තියෙන විශේෂ තවත් දීර්ඝව දක්වන්න. කියන්නේ මහා වංශයේ තියෙන විශේෂ තවත් වැඩිපුර විස්තරාත්මකව දක්වන්න ලියවෙන ටීකාව ඒක නඩකින වංශ සතත්ව කාංශිනිය කියන. ওই විදිහට ධර්ම ග්‍රන්ථ වලට අටුවා ටීකාව වගේ දේවල් ලියවිලා තියෙනවා. අටුවා සහ ටීකා කියන්නේ සාමාන්‍ය ලියවුණු මූලික සාහිත්‍ය මූලාශ්‍රයක කියන කරුණු තවදුරටත් විස්තරාත්මකව දක්වන්න අටුවා ටීකා ලියවෙන්නේ. ඒකත් ප්‍රධාන ප්‍රභේදයක්. අටුවා සහ ටීකා කියන්නේ. හේතුව තමයි අටුවා ටීකාවෙන් කොට ඒ කියන්නේ අටුවාවක් හෝ ටීකාවක් ප්‍රධාන ඉතිහාස ග්‍රන්ථයක් සම්බන්ධව ලියවිලා තියෙන එකක් අතේ වංශ කතාවක් හා සමාන වැදගත්. ඊට පස්සේ අපි මොනවද ධර්ම ග්‍රන්ථයේ මූලික ආකාරය නෙමෙයි. ඉතිහාස රචනා කරන්න නෙමෙයි. ධර්ම ග්‍රන්ථයේ නෙමෙයි ඉතිහාස රචනා කරන්න නෙමෙයි. ඒ ධර්මයේ කියන්නේ රචනා කරන ධර්මයේ පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න ධර්ම ග්‍රන්ථය. උදාහරණයක් පූජාවලිය, අමාවතුර. ඒ වගේ මේ ධර්ම ග්‍රන්ථය තුළ ඉතිහාස කරුණු කියන්නේ ඒ කාලයට අදාළව ඒ කාලයට කලින් කලින් සිදු වුණු විස්තර ගැන ඓතිහාසික වශයෙන් වැදගත් දේශපාලන ආර්ථික වගේ කරුණු ගැන සඳහන් කරලා තියෙන උදාහරණයක් පූජාවලිය. තුලින් දඹදෙණිය රාජධානී ඉතිහාසය ගැන සඳහන් තියෙන නිසා පූජාවලිය එක පැත්තකින් ධර්මග්‍රන්ථයක් අනිත් පැත්තේ වංශ කතාවක් විදිහට සලකනවා. එතකොට වංශ කතා අටුවාටික ධර්මග්‍රන්ථ කියන්නේ මේ තුනටම අයිති වෙන්නේ නැහැ. සාහිත්‍ය මූලාශ්‍ර කතා කියන මොනවද? ඒගොල්ලෝ සංදේශ කාව්‍ය වංශ කතාත් එහෙමයි. මේ වංශ කතා නෙමෙයි. මේ සංදේශකාව්‍ය, හටන්කාව වගේ දේවල් වංශ කතා තමයි අටුවාටික තමයි ධර්මග්‍රන්ථත් නෙමෙයි. හටන්කාව සංදේශකාව්‍ය ඒවත් මේ තුනටම අයිති නැහැ. ඊට පස්සේ ව්‍යාකරණ ග්‍රන්ථ, ජ්‍යොතිෂ ග්‍රන්ථ වගේ
ඒවත් මේ තුනමයි කියන්නේ. එහෙනම් ඒවට දාන්න මොකද ඒකට දෙන්න පුළුවන්. ඒකට අපි දෙන්න පුළුවන් අද කියලා වෙන්න. ඒක නේද? මේ මොනවද කියන්නේ නමුත් ඉතිහාසයේ කියන්නේ යම් විස්තර අපේ ගන්න පුළුවන්. තව මූලාශ්‍රයක් තියෙනවා. ඒක තව සාමාන්‍ය කුතු තියෙන ඒවට තමයි තියෙන්නේ. වෙනත් තියෙනවා. මොනවද වෙනත් කියන එක ඇතුළේ තියෙන්නේ? සංදේශකාව්‍ය සංදේශකාව්‍ය සටන් කියන්නේ ලියුම්කාව්‍ය ජ්‍යොතිෂ ග්‍රන්ථ ව්‍යාකරණ ග්‍රන්ථ වගේ ඒවා කාව්‍ය ග්‍රන්ථ අනිකුත් ඔය ගීකාව්‍ය වගේ දේවල් අපිට ගන්න පුළුවන්. දැන් බුද්ධිකාව්‍ය වගේ එකක් දාදාල ග්‍රන්ථයක් දෙන්න ගන්නත් පුළුවන් වෙනත් සාහිත්‍ය කියලා ගන්නත් පුළුවන් ඉතින්. හරිද? දැන් ඔය ගැන පැහැදිලිද? දැන් මේවා පොදුවේ මේවා පොදු තාක්ෂණයක වංශකතා අටුවාවලික දාදාල වෙන මේවා ඇතුළේ තියෙන හැම මුලාංශයකම හැම ප්‍රතියකකම තියෙන පොදු ලක්ෂණ එකක් මේවා මොනවද? බැලුවොත් මේ ඔක්කොම මොනවද කියන්නේ? ආවේකෝ මොනවද වගේ? මොකක්ද පොදු ලක්ෂණ? පොදු ලක්ෂණ කියන්නේ නැත්නම් පොදු ලක්ෂණ. මේවා මොකක්ද පොදු ලක්ෂණ නෙමෙයි. ඒක කියන්නේ පොදු ලක්ෂණ නෙමෙයි. මොකක්ද? මොකක්ද පොදු ලක්ෂණ නෙමෙයි. එහෙම නෙමෙයි. ලිඛිතයි කියන එක නෙමෙයිද? ඔව්ද නැද්ද? කියන්නේ පොදු ලක්ෂණේ නෙමෙයි. ඔව් ලිඛිතයි කියන එකට පොදු ලක්ෂණ. ලිඛිත කියන එකට තව එකක් කරලා බලන්න මේ ලිඛිතයි. හැබැයි මේවා ඔක්කොම ලියවිලා තියෙන මොන වගේ දේවල් මත? මොන වගේද ලියවිලා තියෙන්නේ මේවා? පොත්පත් ඇතුළේ ලියවිලා තියෙන්නේ. පොත්පත් කියන්නේ ඉගෙන පුස්කොළ පොත්පත් වල තමයි ලියවිලා තියෙන්නේ. ඒ නිසා තමයි ලිඛිත. ඒතකොට විදේශීය කොහොමද බෙදාගන්නේ? දේශීය නේ ලංකාවේ විතර. විදේශීය අපිට කොටස් දෙකකින් බෙදා ගන්න එක තමයි ලියවුණු අනුව. දැන් ඒක ලියපු ජාතියගේ ප්‍රධාන ජාතිය අනුව ඒකට ලියන්න පුළුවන්. රටාන් වර්ග කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් විදේශීය මූලාශ්‍ර මේ වගේම ස්වභාවයෙන් වර්ග කර ගන්න පුළුවන්. ඒක මොනවද විදේශීය මූලාශ්‍ර වගේ. ඉන්දිය මූලාශ්‍ර අරාබි මූලාශ්‍ර රටවල් මේ ග්‍රීක රෝම ඉන්දිය චීන අරාබි පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඒ මූලාශ්‍ර ඊට අමතරව ඒවා ස්වභාවයෙන් වර්ගගත්තොත් එහෙම රටවල් පැත්තකින් කියන ඒ වගේ හැඩය අනුගතතු ස්වභාවය මේ ඔක්කොම පුස්කොළ පොත් වගේ නම් ඒක එක පැත්තකින් මොනවද කියන්නේ පොත් පොත් ගාහලා දිනපොත් එහෙම වාලා කරගන්න නෑ. හරිද? සාහිත්‍ය මූලාශ්‍රය පැහැදිලිද? සාහිත්‍ය මූලාශ්‍රය කියන්නේ මොකක්ද කියලා ගිහුවොත් මොකක්ද දෙන්නේ උත්තර? සාහිත්‍ය මූලාශ්‍රය කියන්නේ මොනවද කියලා ගිහුවොත් මොකක්ද දෙන්නේ තියෙන උත්තර? පැරණි කාලවකවාන වල රචනා කරන ලද ග්‍රන්ථ හෝ නිලේඛන ඔව් ඒක තමයි මේ වචනේ. ඒක සාමාන්‍යයෙන් එහෙම ලේඛනයක වෙලා තියෙනවා. ලේඛනයක වෙලා තියෙන්නේ පොත්පත් ලිපි ලේඛන තුල. ඒක තමයි දේවෝ කියන පැරණි කාලයකයි යම් කිසි සමාජයකට අයිති නැත්නම් දේශීය හෝ විදේශීය යම් කිසි සමාජයකට අයිති ඉතිහාසඥයෙක් හෝ පැරණියෙකුගේ
ඕනෑම පුද්ගලයෙකු විසින් එම කාලවකවානුවට අදාළ දේශපාලන ආර්ථික ආගමික සමාජීය සංස්කෘතික හෝ වෙනත් යම් ක්ෂේත්‍රයක් පිළිබඳව හෝ සමාජසේවාවකට පත්වන පරිදි රචනා කළ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා උපයෝගී කරගත හැකි මොනවාද? පොත්පත්, ග්‍රන්ථ, වාර්තා, සාහිත්‍ය මූලාශ්‍ර ඔබ දැන් දීර්ඝ එකක් දුන්නා. කටපාඩම් කරගන්න කටපාඩම් කරලා කියමු. සාහිත්‍ය මූලාශ්‍ර මොනවද කියන්නේ පොදුයි කියන්න පුළුවන්. ඉපැරණි යුගයේ අයිති දේශීය හෝ විදේශීය සමාජයකට අයත් ඉතිහාසඥයෙක් වෙන්නත් පුළුවන්. ඉතිහාසඥයෙක් නොවන එම සමාජයට අයිති ඕනෑම පුද්ගලයෙකු විසින් මොනවා ගැන ලියන්න පුළුවන්. මොනවා සම්බන්ධයෙන්ද යන්නේ? මොනවා විස්තර කරගන්න. දැන් භික්ෂුන් වහන්සේලා ලියන්නේ මොනවා ගැනද? ආගම ගැන. නාවිකේ නෞකාවල ගමන් බිමන් යන කෙනෙක් ලංකාව යනවා. මාකෝ පෝලෝ වගේ කෙනෙක් මොනවා ගැනද ලියන්නේ? මොනවා වගේ දේවල් ලියන්නේ? මේ තියෙන්නේ පාහියන් වගේ භික්ෂුන් වහන්සේ නම දිව්සාගේ දේශාටන භික්ෂුන් වහන්සේ නම මොනවා වගේ දේවල් ලියන්නේ? මොනවා වගේ දේවල්? වාර්තානේ ගමන වාර්තාවක්. ඊට පස්සේ ලංකාවේ පැත්තේ හිටපු විද්‍යාඥ නිලධාරී ලංකාවේ ජීවත් වෙන ගම මොනවා වගේ දේවල් ලියන්නේ? මොනවා වගේ එකක්? ලංකා රජු දිනපොත් පැහැදිලි ඒකයි ඕන දේවල් ලියන්න පුළුවන්. ඒගොල්ලෝ මේ ඉතිහාසයේ අපිට උගන්වන්න මේ ලියුවනේ අපි තමයි ඉතිහාසය හදාගන්න බාධා කරන්නේ. වර්ඩ් නොට්ස් ලියන්නේ දෙවනි වාසිකයේ සිරංගකක් විදියට එයා සිරංගකාරී විදියට අදගත විදිය තමයි ලියන්නේ වාර්තා. දිනපොතේ. එයා මේ මිනිස්සු ඉතිහාසය උගන්වන්න ලියන්නේ එයාගේ ජීවිත කතාව ලියනවා ඉතින්. අපි තමයි බාධා කරගෙන ඉතිහාසය ඉගෙන ගන්න. ඒ නිසා මේවා නෙමෙයි. අටබාණ කරන ගණිත සමීකරණයක් වගේ උත්තරේ නැහැ. අපි තමයි කියන දේට අදාළ මේවා ගලපගන්න. ඉතින් කවුරුත් අපේ ඉතිහාසය ඉගෙන ගන්න කියන මේ ගෙනල්ලා දාන්නේ අපි තමයි මහන්සි වෙලා ඉතිහාසය කියන එක ගොඩනගා ගන්න. මේ දේවල් වලින් පළවෙනි දේශීය වෙනකොට විදේශීය වෙන සාහිත්‍ය මූලාශ්‍රය කියන ලේඛන ගත්තයි. ලේඛන ගත්ත කියලා තියෙන පොත්පත් ග්‍රන්ථ වාර්තා වගේ අරමගේ මුදු ලේඛනගත ස්වරූපයක් තමයි තියෙන්නේ. ඕනම දෙයක් ගැන ලියන්න පුළුවන්. හැබැයි වැදගත්කම ලංකාවේ මොනවා සම්බන්ධයක් තියෙනවා නම් ලංකාවේ දේශපාලන ආර්ථික ආගම ගැන ඉගෙන ගන්න ඒක බාධා ගන්න පුළුවන්. ඔකයි කතාව. දේශීයව අපි විදේශී ලංකාව ඇතුලේ ප්‍රදේශයට බෙදා ගන්න විදේශීයලට අපිට විවිධාකාරව වර්ග කරන්න පුළුවන්. ලියු කෙනා කවුද එයාට තමයි මොනවා වගේ දෙයක් එයා කියලා මොනවා වගේ පුතක්. එතකොට ඔය කියන එක පැහැදිලි. ඔය උදාහරණ පස්සේ බලන්න පුළුවන්. මුලින් මේක අවබෝධ කරගන්න පැහැදිලි කියන්නේ. එහෙනම් මුකුත් පැහැදිලි නැහැ. පැහැදිලි. එතකොට මේ සාහිත්‍යයේ නිකන් ඔළුවේ මේ දෙක කියන්න පුළුවන් වෙන්නේ. සරලව මෙතේ. සාහිත්‍ය දෙදෙනවා දෙකට ලංකාව ඇතුළේ ලංකාව පිළිපිට. ලංකාව ඇතුළේ නම් ඉතිහාස ඉගෙන ගන්න ප්‍රධානම මූලාශ්‍ර භාගය තමයි වංශ කතා. වංශ කතාව වෙන ඕනෑම කෘතියක් සම්බන්ධ දීර්ඝ ලියුණු පෙරේ අටුවා ටිකා. වංශ කතා අටුවා ටිකක් ඕනේ. හැබැයි ඉතිහාස ඉගෙන ගන්න තව පාවිච්චි කරන ග්‍රන්ථයක් තියෙනවා. ග්‍රන්ථ ප්‍රභේදයක් තියෙනවා. උදාහරණ ග්‍රන්ථ. ඔය තුනමයි නැති. අනෙක් කුලකේ තමයි වෙනත් කියලා කියන්නේ.
ලංකාවේ පිට ලියවෙන දේශීය නෙමෙයි විදේශීය ලේඛකයෝ ලියපු කෘතිවල ස්වභාවය බෙදා ගන්න පුළුවන්. පොත් දිනපොත් වාර්තා දේශාටන වාර්තා වගේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ රටානුව පෙරදිග දපරදිග චීන ජපාන ඉන්දියද ග්‍රීක රෝම කියලා බෙදා ගන්න පුළුවන්. එතකොට ඔය මේ පොදු ආදර්ශය තමයි ලේඛන දාලා අනිත් දැන් 999 කියන විදිහට ලේඛන ගන්නවා තියෙන බුදු ඒ කියන්නේ ලිපි ලේඛන ග්‍රන්ථ වගේ කුලකයට අයිති ලේඛන කතාව අතර සම්බන්ධ වෙන්නේ. ඒක හැමදෙස්සම කියන්නේ නේද? භාග්‍යයන් වලට ලේඛන කතාවක් තියෙනවා. අනිත් එක මේක මම කරනවා. දැන් මේක කනකොට ඔහොම අවබෝධයක් තිබුණා තේරීම ගන්න තිබුණා. ඒක අමතක වෙලා තිබුණාද නැත්නම් හරියට අවබෝධ කරගන්න. ඉස්සර ලොකුට අවබෝධයක් තිබෙන්නේ නැහැ දැන් අවබෝධ වෙනවා. මට නම් ඒක නෑ. ඉගෙන ගන්න කට්ටිය දාන්නේ හරි එන්නේ කටපාඩම් ඒක ඔබ ගියා මේ මොකද මතක නැහැ දැන් මෙච්චර වෙලා කතා කරන කිසිදු දෙයක් ඒ කියන්නේ දැන් මොකක්ද මේ ඉතිහාසය කියලා ගන්න මේ කියන වැදගත් මොකක්ද වෙනස ඒ කියන්නේ කිසිම අවබෝධයක් නැති වෙන එක. ඒ කියන්නේ අවබෝධයක් නැතුව කටපාඩම් කරලා කටපාඩම් කරලා අමතක වෙච්ච ගමන් මේ මුළු සමස්තයම මැකිලා යනවා. හැබැයි වාට මොන හැම දෙයක් ගැන අමතක වෙන්න පුළුවන් ඉඳුනා කියන්නේ. කොස්මස් වගේ කෙනෙක් ලියපු පොත මොකක්ද? එහෙම නැත්නම් ලංකාව ගැන ලියවුණු පැහැදිලිම ග්‍රීක පැහැදිලිම දේශීය මූලාශ්‍රය මොකක්ද? ලිමුණු කියන පොත අමතක වෙනවා. නම් අමතක වෙනවා. ලේඛකයෙක් අමතක වෙනවා. ඒක සාමාන්‍ය මොනවද වෙන දෙයක් මම මොනවා හරි උදාහරණයක් අමතක නැහැ. ඉතිහාසයේ ඉගෙන ගන්න තා වර්ණනාත්මක වෙන්නේ නැහැ. ඉතිහාසයේ තියෙන ප්‍රධාන වර්ග දෙක මූලාශ්‍රය වර්ග දෙක සාහිත්‍ය ප්‍රකාරය කියලා කවදාවත් ඒක අමතක වෙන්නේ දිහාට මතක තියෙනවා. ඒ දෙකේ සම්බන්ධය ගැන විස්තර කරලා ඒ දෙක සම්බන්ධ කරලා කොහොමද ඉතිහාසය දැන් ගොඩනගා ගන්න කියන එක අමතක වෙන්නේ දිහාට ඉතිහාසය ඉගෙන ගත්ත කෙනා හරියට. ආයි මෙතනින් පස්සේ ඉතිහාසය කළේ නැත්නම් ඒක අවබෝධයක් එක්කම පොළොවේ තිබුණාට ඒක හැමදාම මතකයි. හැබැයි පුද්ගල නාම ස්ථාන නාම වාක්‍ය වගේ දේවල් කෙනෙකුට අමතක වෙන්න පුළුවන්. දැන් මම ඔය මේ කියලා දෙන්නේ මට මේ කටපාඩම් කරගත්ත එක කියන්නේ මම දැන් මොකක් කියවලා හවුදාන කියන්නේ ඒ වචන මේ දේවල් පාඩම් කරගන්න නෑ. මම කතා කරන්නේ මට තියෙන අවබෝධය. ඒ නිසා ඔය කෙනෙකුට පැහැදිලි කරපු අවබෝධය තියෙනවා. ඒක තමයි තෝරන වෙන්නේ මම කරන්නේ සිස්ටම් කියනවා. හරි ඒක පුරාණ විද්‍යාව පැත්තට ගත්තම පුරාණ විද්‍යාව පැත්තට තියෙන මූලාශ්‍රය සකලවම හරි සකලව අපි මොකක්ද මේ පුරාණ විද්‍යාව කැලීම් පරීක්ෂණ හෝ වෙනත් ආකාරයකට තමයි මේ වතාවට වෙන්නේ. මේ ටික බලන්න තමයි කියන්නේ. දැන් අපි කිව්වා අභිලේඛ කියලා එකක් ගන්නවා. අභිලේඛ කියන්නේ පුරාණ විද්‍යාත්මක පැත්තේ ලේඛක. හැබැයි සාහිත්‍ය මූලාශ්‍රය තියෙන ලිඛිත මූලාශ්‍රය ඒ කියන්නේ සාහිත්‍ය කියලා හඳුනගන්න ලිඛිත මූලාශ්‍රය අභිලේඛ තියෙන වෙනස මොකක්ද? දැන් මේවා ලේඛන අරවා ලේඛක. ඔක්කොම එකයි මොනවද මේ? මේ අභිලේඛ කියන්නේ මොකක්ද? මේවා ඇතුලේ තව මොනවද කියන්නේ? ඒ මොනවද? එතන මෙතන ලේඛන කියන නම කොට පැත්තකින් තියෙන ලේඛන පුරාණ විද්‍යාත්මක පැත්තේ තියෙන ලේඛන මේවා ලේඛන නැයි මේවා අනිත් පැත්තට දාන්න. දැන් මොකක්ද මේ වෙනස? මොනවද මේ අභිලේඛ කියලා කියනවා? මොකක්ද? ඒකක් ඔළුවේ දාගන්න දෙයක්. මොනවද?
මොනවද? ඒ ලේඛනය ලේඛනය අතරේ සම්බන්ධය මොකක්ද කියන්න පුළුවන්. නිකන් හිතෙන විදිහට කියන්න පුළුවන්. අර ගාන්ත්‍ර මුලයි මේවා ගාන්ත්‍ර නෙමෙයි. අන්න ඒක තමයි. අර වගේ තියෙනවා පොත්පත් ඒ කියන්නේ ලිපි ලේඛනත් එක්ක බැඳෙන ස්වභාවය. පොත්පත් වෙන්න පුළුවන්. දැන් ලේඛන ටිකක් එකතු කරලා හදාගත්ත දෙයක් වෙන්න පුළුවන්. සරලව පොත්පත් ග්‍රන්ථ කියන පදම සාහිත්‍ය ප්‍රකාශනයේ තියෙනවා. අඩු ගන්න කොළ කෑල්ලක්. එතන නොදු පොත්පත් ලිපි ග්‍රාහක කියන ලිපි ලේඛන කියන ස්වභාවය තමයි අතන තියෙන්නේ. එහෙම ලේඛන නොවන අනෙක් සියලුම ලේඛන අභිලේඛන සරල කිව්වම අර නොදු ලේඛන. නොදු ලේඛන කියන්නේ අවතරව කියන්නේ පොත්පත් ලිපි ලේඛන පොත්වල කොළ එක සම්බන්ධයක් තියෙනවා. ලිපි ලේඛනත් එක්ක සම්බන්ධයි. පොත්පත් නෙමෙයි. ඔක්කොටම පොත් කියලා කියන්න බැහැ. කොළ තත්ත්වයට තියෙන පොතක් නෙමෙයි. නමුත් ඒ යුගයේ පොත් එන ලිපි ලේඛන ස්වභාවය තියෙනවා. ලේඛනයේ ස්වභාවය තියෙන්නේ පොත්පත් කඩදාසියත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක නොදු මේවා ගොඩයි. නොදු නොවන ලේඛන. සරල කිව්වොත් මේ ලේඛන ලියවෙන්නේ මොනවා මත? ආවරණයේ පොත්පත් කඩදාසි මත නෑ. මේ පොත්පත් වල නෙමෙයි මොනවද? ඔය දෙලියේ මේවා ලියන්නේ කොහොමද? ලියලා උදාහරණයක් බලන්න මොනවද ලියලා දෙන්නේ? පොත්පත් වල මොනවද ලියන්න පුළුවන් බැරිද? දැව මත බිත්ති මත ඒ වගේ දේවල් දැව මත බිත්ති මත හරි. පොදුවේ ගත්තහම මොකක්ද ලක්ෂණය? හරි ඒ උදාහරණ හරි. ලිපිය ඔව් ඒක තමයි. ඉතින් ඔය කියන උදාහරණයක්. ඔය කියන උදාහරණ. දැන් මම අහන්නේ මේ මොනවද දෙවිලා තියෙන්නේ? පොදුවේ ගත්තොත් මොකක්ද මේක පොදුවේ ගත්තොත් දෙන්නේ. ගණන්කම් මත පිටක් මත. ඒ කියන්නේ දැව බිත්ති සෙල්ලි කියලා ගණන්කම් මත පිටක් මත ලියුණු ලේඛන අර නොදු කඩදාසි මත තමයි අර ලියලා තියෙන්නේ. කඩදාසි හෝ ඒ ලිපිවලත් එක්ක සම්බන්ධයක් තියෙන නොදු මත පිටක් මත තල්පතක් වෙන්න පුළුවන්. පුස්කොලයක් වෙන්න පුළුවන්. දැන් තියෙන A4 ෂීට් එකක් වෙන්න පුළුවන්. එතන ලිපි ලේඛන ස්වභාවය තියෙන නොදුයි පොතක් එක සම්බන්ධයක් තියෙනවා. වාර්තාවක් ගත්තොත් ඒක කඩදාසි තියෙනවා. කඩදාසි මේ ලිපි ලේඛන ස්වභාවය තියෙන නොදු ලේඛනයේ ස්වභාවය තමයි සාහිත්‍ය මූලාශ්‍ර තියෙන. සරලව පොත් කියලා අපිට කියන්න පුළුවන්. මේවා පොත් නෙමෙයි මේවා ලේඛන. ලියවිලා තියෙන සාමාන්‍ය ලේඛන තත්ත්වයෙන් නෙමෙයි. ගණන කම් උඩ ඒ කියන්නේ අල්ලලාදී අපිට දැනෙනවා මේක ගණකම් ස්වභාවය. නොදු නැහැ උඩයි. එතකොට මොනවද ඒවා? එකක් තමයි ඒ වගේ දේවල් කියන්නේ. ගණකම් කියන එක උදාහරණයක් දෙනවා. ඒක ස්වභාවික පරිසරයේ ගණකම් දෙයක් මොකක්ද? ස්වභාවික පරිසරයේ ගණකම් දෙයක්. ගල් මතේ දිනුණා මොනවද ඒ? සෙල්ලිපි සෙල්ලිපි කියලා කියන්නේ ගල් වල ලියන්නේ මේ උදාහරණයි සෙල්ලිපි මොකක්ද වෙනස? මහා වංශයේ සහ එක්ස් නම් වූ සෙල්ලිපි අතර වෙනස මොකක්ද? මොකක්ද වෙනස? අර පොත්පත් වල තියන්නේ අරවත් මේවා පොත්පත් නෙමෙයි. අරව නොදුයි. කඩදාසි ලිපි ලේඛනත් එක්ක සම්බන්ධයි අතන. මේවා කඩදාසි ලිපි ලේඛන පොත්පත් නෙමෙයි කියන්නේ. ඕනම එකක්. ඕනම ගණනක
මේ ලෝකෙ මෙතෙක් තාම හොයාගෙන නැති අභිලේඛ තියෙන්න පුළුවන්. අපි නිකන් වර්ග කරන්නේ නැත්නම් හම්බුනේ එක කඩපාඩම් කරන්න එපා. ගණන්කම් ඕනේ දෙයක්. ගණන්කම් ඕනම දෙයක මොනවා හරි ලියලා තියෙනවා නම් ඉතිහාසයේ අධ්‍යයනය කරන එක වැදගත් වෙන්න පුළුවන් කියන එක තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒ මොනවා හරි පොත්පත් නොවන ඕනම ගණන්කම් මතු පිටක් මත ලියලා තියෙන ඕනම දෙයක් අභිලේඛන. ඒකට සීමාවක් නැහැ. අපි සීමාවක් කරලා තියෙන අපිට හම්බෙලා තියෙන ඒවා අනුව තමයි. ගලක ලිව්වා. පිටියක ලිව්වා. ගහක ලිව්වා. තඹ වාදනයක ලිව්වා. පාත්‍රයක ලිව්වා. ගඩොල් මේ ගඩොල් මත ලිව්වා. උළු කැටයක ලිව්වා. කොන්ක්‍රීට් වල ලිව්වා. තාරපාරක ලිව්වා. ඒ වගේ අභිලේඛ තමයි ඉතින්. එතකොට ඒවා අපිට ඒ දවස්වල තාරපාරවල් දෙන්නේ නැහැ. දැන් අද ලිව්වොත් ඒක අභිලේඛ. උදාහරණයක් කොහෙද? ඉස්කෝලවල වෙනකොට මොනවද ගොඩනැගිලි විවෘත කරගත්තා සම්මතඵල කියලා තියෙන්නේ. ඒ විවෘත කරනවා නේද? දැකලා තියෙනවා. එතකොට ඒ මොනවද දැන් අද ඒවා අභිලේඛකනේ ඒවම තමයි දවස්වල සෙලිබ්‍රේෂන් එකේ තිබුණේ. අද ඒවා ටිකක් අර ප්‍රින්ට් කරපු එක නෙමෙයි. ඒක නිශ්චිත විදිහට ෆොන්ට් එකකින් එතන print වෙලා තියෙනවා. ඉස්සරහට කොටන්න ඕන. ඕක තමයි කතාව. අභිලේඛන කියන්නේ ගණන්කම් මතුටක් ලියන ඕනම ලේඛනයක්. ගණන්කම් මතුටක් කියන්නේ තවත් සරලව විස්තර කරගෙන යනවා පොත්පත් ලිපිගාවේ කඩදාසි නොවන ගණන්කම් මතුටක් කියන මත ලියන ඕනම ලේඛනයක් අභිලේඛන. එතකොට අභිලේඛන වල වැඩ කරපුවම අපිට හම්බෙන ලේඛන වගේ තමයි මොනවද? ගණන්කම් ලියන ලේඛන ඒවට කියනවා සෙල්ලිපි. ඊපස්සේ අපිට හම්බෙනවා විවිධ තහඩු. එහෙම නැත්නම් විවිධ ලෝහමය පත්‍රිකා මත ලියන ලේඛන. ලෝහ වර්ග වලට බෙදන්න පුළුවන්. මොනවද ලෝහමය පත්‍රිකා? මොනවද ලෝහමය පත්‍රිකා කියන්නේ? පත්‍රිකා ඕනම දෙයක් වාදනයක් කරනවා වලදක් වෙන්න පුළුවන් පාත්‍රයක් වෙන්න පුළුවන් කලයක් වෙන්න පුළුවන් දැව ගත්තාම පුටුවක් වෙන්න පුළුවන් වහලයක් වෙන්න පුළුවන් පිටික ගත්තාම මොනවද හොඳම පිටි එකට තියෙන උදාහරණයක් අභිලේඛනයක් වෙන හොඳම වාගේ පිටිය මොකක්ද කියනවා හොඳම වාගේ පිටිය තමයි සීලිය.